ඉතින් මට ගොඩක් වෙලාවට ලැබෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් මේක මම නිතරම ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. ඒ කියන්නේ ගොඩක් අයට උත්තර දෙනවා සහ මට හිතුණා නිතරම අහන දෙයක් නිසා මේ ගැන වීඩියෝ එකක් කරන්න ඕන කියලා. මේ ටික ඔයගොල්ලෝ හැමෝටම වැදගත්, විශේෂයෙන් අලුතෙන් YouTube එකට ආපු අයට මේක වැදගත් වෙයි. එහෙනම් අපි වැටිලා ගන්න නැතුව මොනවද මේ කියලා කතා කරමු. ඉතින් කොහොමද යාළුවනේ, සුබ දවසක්. පළවෙනි දේ තමයි අපි විශේෂයෙන් මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ වෙනකොට ලංකාවේ වැඩිපුරම YouTube කරන සහ වීඩියෝස් නරඹන අය ඉන්නේ 18ට අඩු අය. ගොඩක් වෙලාට වයස 23 වගේ මට්ටම් 25 මට්ටම් එන්නත් පුළුවන්. ඉතින් ගොඩක් වෙලාට 18ට අඩු අයගේ මේ YouTube එකට පැමිණීමේ ප්‍රතිශතය ගොඩක්ම වැඩි. ඉතින් ඒක නිසා මට හිතුණා මේ ගැන කතා කරන්න කියලා. මොකද ඒගොල්ලෝ තමයි මේ ප්‍රශ්නේ වැඩිපුර අහන්නේ. 18ට අඩු නම් ඔයා අනිවාර්යෙන්ම YouTube කරනවා නම් ඔයාගේ විස්තරවලට කිසිම දෙයක් හදන්න එපා. ඒ කියන්නේ ඔයා කෙනෙක්ගේ යටතේ ඉන්න විදියට තමයි ඔයා වැඩේ කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ සමහර විට ID වෙරිෆිකේෂන් එකක්, එතකොට ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එක කොහොමත් ඔයා ඉන්න ගෙදරනේ. ඉතින් මේ වෙරිෆිකේෂන් කරනකොට ඒක අනිවාර්යයෙන්ම ගෙදර ඉන්න වැඩිහිටි කෙනෙක්ගේ තොරතුරු වලට තමයි ඔයා කරන්න ඕනේ. ඒ වගේම ඔයා ඊමේල් එක නිර්මාණය කරනකොටත් ඒ ඊමේල් එකේ දැනට තියෙන බර්ත් එක 18ට අඩු නම් අනිවාර්යෙන් ඒක වෙනස් කරගන්න ගෙදර ඉන්න වැඩිහිටි කෙනෙක්ගේ තොරතුරු වලට අනුව. ඉතින් තවත් දෙයක් තමයි විශේෂයෙන්ම අහන දෙයක්. අපි channel එකක් පටන් ගන්න කලින් මේ ගොඩක් අය අහන්නේ, channel එකක් පටන් ගන්න කලින් අහන්නේ මේ මම මෙහෙම channel එකක් කරන්න ඉන්නවා. ඉතින් මේ channel එකේ ඉස්සරහට views එයිද? එහෙම නැත්නම් subscribe වැඩි වේද? මට මේකෙන් උපයන්න පුළුවන්ද? මට මේකෙන් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්ද? ඔය දේවල් අහනවා. ඉතින් ඕගොල්ලන්ට කියන්න ඕන, ඕගොල්ලෝ දෙයක් පටන් ගන්න කලින් ඒක තීරණය කරන්න එපා. මෙහෙම කරගන්න පුළුවන් වේද? බැරිද කියන එක හිතන්න එපා. ඉතින් මමත් ඒ දවස්වල එහෙම හිතුවා නම් මේ වෙනකම් මට එන්න ලැබෙන්නේ නැහැ. මොකද අපි දන්නේ නැහැ ඉස්සරහදී මොකද්ද වෙන්නේ කියලා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ කරන්න ඕන ඒ වැඩේ පටන් ගන්න ඕන. ඒ කියන්නේ මම මෙහෙම කැටගරි එකක් කරන්න ඉන්නවා. ඒක කරන්න පුළුවන්ද? කොහොමද කරන්න ඕන? ඒ කියන්නේ යාගේ අඩුපාඩු වේලාසන අහනවා වගේ වැඩක්. ඉතින් එහෙම අහනකොට මට උත්තර දෙන්න බෑ. අනිවාර්යයෙන්ම ඔයා වීඩියෝ ටිකක් අප්ලෝඩ් කරලා තියෙනවා නම් ඒකට පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන් මොනවද කරන්න ඕන කියලා. වැඩේ පටන්ගෙන ඒකේ අඩුපාඩු ටික හදාගෙන යන්න ඕන. එහෙම නැත්තුව එකපාරට මේක හරියන්නේ නැහැ කියලා හිතන්න එපා. මොකද මම මේ දවස්වල හිතුවේ අනිත් අයගේ channel බලලා මේගොල්ලොත් මේ කාලය පහු කරගෙන ආවනම් අනිවාර්යෙන් මමත් වීඩියෝ හැදුවොත් අනිවාර්යෙන්ම මේ මට්ටමට එන්න පුළුවන් කියන එකේ විශ්වාසය මගේ ළඟ තිබුණේ. ඒක නිසා මම කරගෙන ආවා. මොකද කවදා හරි මේක හරියන්න ඕන කියන එක මම දැනගෙන හිටියා. හැබැයි අද කාලේ කවුරු හරි එනවනම් හිතන්නේ දැන් මේ ප්‍රශ්නෙත් එක්ක මම කතා කරන්නේ කවද්ද මේක හරියන්නේ? ඉක්මනට හරියන්න ඕන. එහෙමනේ එන්නේ. වීඩියෝ එකක් දාපු ගමන් එහෙමයි. ඉස්සරහට යන්නේ කොහොමද කියන එක එයා තීරණය කරනවා දැන් ඉන්න. ඒ කියන්නේ කාගෙන් හරි අහලා හරි. අපිට ඒ දවස්වල කාගෙවත් උපදේශක්වත් ගන්න තිබුණේ නැහැ. ඒක නිසා අපි හිතුව කවදා හරි හරියාවි. මම මගේ වැඩේ හරියට කරනවා. ඉතින් ඒක තමයි ඕගොල්ලෝගෙත් වෙන්න ඕනේ. එහෙම නැතුව කලින්ම අහන්න බෑ. ඇහුවොත් එහෙම උත්තර දෙන්නත් බෑ. මොකද්ද ඉස්සරහට වෙන්නේ කියලා, කොහොමද කරන්න කියන එක කියන්න බෑ ඔයා වැඩේට බහින්න නැතුව. අනිත් එක තමයි ගොඩක් අය මේක අතාරිනවා. YouTube කියන එක අතාරිනවා. ඒ අතාරින්න හේතුව තමයි මම අර කලින් කියපු දේවලුත් එක්ක. එක්කෝ වයස නැති නිසා channel එක delete වෙනව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් views නැති වෙනව වෙන්න පුළුවන්. අනිත් එක තමයි පටන් ගන්න කලින් විස්තර අහනවා. ඊට පස්සේ වීඩියෝ එකක් දෙකක් අප්ලෝඩ් කරනවා. ඔන්න අර ප්‍රශ්න එනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතාගෙන ආවේ අමුතුම ලෝකයක්, මැජික් එකක් තියෙනවා කියලා දැනටත් එනවා ගොඩක් අය. ඉතින් එතෙන්දි කරන්න ඕන ඔයා වීඩියෝ අප්ලෝඩ් කරන එක. හැබැයි වීඩියෝ එකක් දෙකක් අප්ලෝඩ් කරලා views නැහැ කියලා මට WhatsApp message ඕන තරම් බලා ගන්න ලැබෙනවා. YouTube channel එකේ comment section එකේ බලා ගන්න ලැබෙනවා. ඉතින් එහෙම මේ වීඩියෝ එකකින් දෙකකින් මේකේ ගොඩ යන්න බෑ. සමහර අයට මේක වෙනස් වෙන්න පුළුවන්. ප්‍රතිඵලයේ ඉක්මනට සමහර විට සමහර අයට බලා ගන්න ලැබේ. ඒ කියන්නේ වීඩියෝ එකක් දාපු ගමන් ටක් ගාලා වෙනසක් එනවා. එහෙම නැත්නම් සමහර අයට අවුරුද්දක් දෙකක් ගිහලා තමයි මේ ප්‍රතිඵලය බලා ගන්න ලැබෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් YouTube එකේ තියෙන සාමාන්‍ය දේවල්. ඉතින් ඒවට ඕගොල්ලොන්ට ඒව දරා ගන්න බැරි නම් ඒව එහෙම වෙන්න පුළුවන් කියන එක ඕගොල්ලොන්ට හිතා ගන්න බැරි නම්, ඒ කියන්නේ මම මේ කියනවා කියලත් අමුතු මැජික් එකක් බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම කරන්න බෑ. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ වීඩියෝ ටිකක් අප්ලෝඩ් වෙන්න ඕන. ඔයාගේ පැත්තෙන් ඔයා ඒ වැඩේ හරියට කරොත් තමයි ඔයාගේ වීඩියෝස් කොයි වෙලාවක හරි බලන්න පටන් ගන්න. මොකද මගේ විශ්වාසය තිබුණේ ඒ දවස්වලත් කොයි වෙලාවක හරි මේ වීඩියෝ බලන්න ඕනේ. ඒක නිසා මම මේ වීඩියෝ එක හරියටම හදන්නවා. හරියට මේ විස්තර, ඒ කියන්නේ මගේ ප්ලෑන් එකක් තියෙනවා. මේ ප්ලෑන් එකට හදන්න ඕන. ඊට පස්සේ කොයි වෙලාවක හරි මේක ඇත්තටම වැදගත් කෙනෙක් ඉඳී. එක්කෙනෙක් හිටියත් ඇති. එතනින් පස්සේ මේ වීඩියෝ එක වැඩ කරන්න පටන් ගන්න. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ පැත්තෙන් හරියට දෙයක් කරොත් තමයි අනිත් පැත්තෙන් දේවල් ලැබෙන්නේ. ඒක නිසා ඒක බලෙන් ගන්න බෑ. අපිට ඕන කාලේ ගන්න බෑ. ඒක එන කාලෙක ඒක එන්න පටන් ගන්නවා එකපාරට වෙනසක් වෙනවා. ඒක නිසා හරියට වැඩේ කරන්න. එතකොට ඔයාට ප්‍රතිඵලය ගන්න පුළුවන්.
අනිත් එක තමයි මෙහෙම ඔයා වීඩියෝ අප්ලෝඩ් කරනකොට ඔයා කරන කන්ටෙන්ට් එකෙන් පිට යනවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔයා අප්ලෝඩ් කරනකොට මම අර කලින් කිව්වා වගේ කියන්නේ මේ පිළිවෙලට ආවොත් එහෙම views නැති ප්‍රශ්න තියෙනවනේ. ඉතින් මේ views නැති ප්‍රශ්න නිසා ඔය අපි කියමු ක්‍රිකට් තියෙන කාලෙට ඔය අපි කියමු ලෝක කුසලානයක් තියෙන කාලෙකට ඒකට අදාළ වීඩියෝස් ක්ලිප් අරගෙන ෂෝට් ක්ලිප් හදාගෙන channel එකට අප්ලෝඩ් කරලා views ගන්නවා. subscribe ගන්නවා. එතකොට revenue උපයන channel එකක් නම් අනිවාර්යෙන් monetize කළා නම් ඒකේ මුදලක් උපයන්න බලනවා. අවසානයේ මේ දේවල් දිගින් දිගට කරන්න ගත්තන් පස්සේ අර කලින් content එක වෙනසක් තියෙනවා. ඉතින් YouTube එක check කරන්න ගත්තන් පස්සේ මේ content වල වෙනසක් තියෙනවා කියලා අනිවාර්යෙන් monetization తాවකාලිකව ඒගොල්ලෝ disable කරලා දානවා. ඉතින් එහෙම දෙයක් වුණාන් පස්සේ මොකද්ද කරන්නේ? මෙහෙම දෙයක් වුණා මේක හදා ගන්න ඕන කියලා ආවට වැඩක් නැහැ. ඒක නිසා ඔයා දැනගන්න එකම type එකේ යන්න. එකම වර්ගයක. එතකොට ඔයාට ප්‍රශ්නේ නැහැ. ඒක නිසා එහෙම දේවල් දමලා සමහර අය දැම්මන් පස්සේ strike වැදලා channel එක delete වෙනවා. ඊට පස්සේ අර අවුරුදු ගාණක් තිබුණ මහන්සිය නැති වෙලා යනවා. ඉතින් ඒ වගේ ගැටලුත් තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් මේ copyright strike, community guideline strike සම්බන්ධයෙන් මම videos කරලා තියෙනවා claim සම්බන්ධයෙන්. ඉතින් ඒව ගැන videos බලන්න ඕන. ගොඩක් අය ඒ video බලන්නේ නැතුව strike එකක් වැදුනම මගෙන් ඇවිල්ලා අහනවා. දැන් මොකද්ද කරන්න කියලා. ඉතින් කරන්න ඕන දේ මේ videos වල කියලා තියෙනවා. අනිත් එක දෙයක් වුණාන් පස්සේ මොකද්ද කරන්න කියන එකට වඩා වෙන්න කලින් ඒක වළක්ව ගන්න එක තමයි වටින්නේ. ඒ ගැන දැනගෙන ඉන්නව නම් ආයේ ඒක නොවෙන්න ඔයගොල්ලෝ වග බලා ගන්න ඕන. මම ගොඩාක් කියලා තියෙනවා ඒක මගලකට එන්න එපා එහෙම ස්ට්‍රයික් වැදුනා කියලා. ඒකට මම උත්තරේ කියලා තියෙන නිසා. ඒක නිසා වීඩියෝ බලන්න නැතුව එන අය ගැන මගේ එච්චර මේ සැලකිල්ලක් නැහැ. මොකද ඌමනාම කෙනෙක්ට උත්තර දෙන්න විදියක් නැහැ. වැඩකට නැති දේවල් අහගෙන එන නිසා. ඉතින් ඒක තමයි මට කාලයේ ප්‍රශ්නයක් තියෙන්නේ. ගොඩක් මම දැක්ක ඔය Facebook එකේ එහෙම ගියන් පස්සේ මම දැක්ක සර්විසස් විදියට තියෙනවා මම කරන ටිකම කරනවා. සමහර අය මම දන්නේ හොර වැඩකටත් එහෙම කරනවා. ඇති සල්ලි දැම්මන් පස්සේ බ්ලොක් කරලා දාන එහෙම සිද්ධිත් තියෙනවා. පරිස්සමෙන් කොහොම වුණත්. ඉතින් ඒක දැක්ක මම විශේෂයෙන් විතර දකින්න දෙයක්. subscribe views ඒගොල්ලෝ වග කියනවා. ඒ වගේම සල්ලි වලට අරන් දෙනවා කියලා. ඉතින් ඉස්සර නම් මට මතකයි ගොඩක් කලින් නම් 25000 50000 වගේ අතර ගියා. දැන් නම් ගොඩක් ගණන් අඩු වෙලා තියෙනවා. මොකද අපි කියනවනේ ගොඩක් වෙලාට එහෙම කරන්න එපා කියලා. ඒක නිසාද දන්නේ නැහැ. සමහර විට ඒක ඇති වෙලා වෙන්නේ නැති කට්ටියට බිස්නස් එකේ දැන් මිල පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ කරන්නේ බිස්නස් එකක්. නැත්තම් ඒක හරි ක්‍රමයක් නෙමෙයි. හැබැයි ඒක ඔයා කරගත්ත කියමුකෝ. ඊට පස්සේ ඔයා මොනටයිසේෂන් ගන්න ගියන් පස්සේ YouTube එකෙන් සාමාන්‍ය සතියක් දෙකක් පරක්කු කරනවා. ගොඩක් වෙලාවට එහෙම කරොත් එහෙම ඔයා අර fake watch time subscribe views ආවනම් ඒව ටික ටික වෙනසක් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සති දෙකක් යනකොට ඔයාට කෘත්‍රිමව හදන views වගේ දේවල් නැති වෙලා යනවා. හේතුව තමයි ඔයාට ඇත්තටම ඉන්නේ එක තැනක ඉන්නේ ඔය දේවල්. එහෙම නැත්තම් group එකකට ඒගොල්ලෝ දමලා එහෙම නැත්තම් මොකක් හරි promote කිරීමක් කරලා ඒ විදිහට තමයි ඔයාට ඔය ටික අරන් දෙන්නේ. එහෙම නැත්තම් යාම email හදාගෙන subscribe කරනවා. ඒගොල්ලෝගේ කීප දෙනෙක් ඉඳගෙන. එහෙම නැත්තම් ඒගොල්ලෝ අර farm එකක් වගේ device ගොඩක් තියාගෙන subscribe කරලා watch time හදන වැඩේ තමයි කරන්නේ. ඊට පස්සේ ඔයා monetize කොහොම හරි ගත්ත කියමුකෝ. ගත්තන් පස්සේ අනිවාර්යෙන්ම ටික දවසක් යනකොට ඔයාට views subscribe නැහැ. මොකද ඔයා කෘත්‍රිමව තමයි ඒව හැදෙව්වේ. ඒ එන එක නැවතුන ගමන් අනිවාර්යෙන්ම channel එකේ reach එක බහිනවා. ඊට පස්සේ monetization කරත් revenue නැහැ. ඉතින් එහෙම අවස්ථාවල තමයි ගොඩක් අය මගලකට එන්නේ මේ revenue නැහැ මොකද කියලා. ඉතින් මට revenue නැතුණා කියලා ඒකට මට උදව් කරන්න බෑ. revenue නැති වෙන්න හේතුව ඔයාම දන්නවා ඇති. එහෙම නැත්නම් ඔයාගේ videos වලට views යන්නේ නැතුව ඇති. monetization ගන්න තැනට ආව කියන්නේ අනිවාර්යෙන්ම ඔයාගේ views නැති වෙන්න විදියක් නැහැ. views සාමාන්‍යයෙන් එනවා. ඉතින් අර විදිහට fake විදියට ගත්තම අර ටික නැති වෙලා ගියාම YouTube එකත් හිතන්නේ ඔයාගේ videos එච්චර වැදගත් නැහැ මිනිස්සු බලන්නේ නැහැ කියලා. අන්න එතකොට අනිවාර්යෙන්ම ඔයාගේ content මිනිස්සු අතරට යන එක අඩු වෙලා යනවා. ඒ නිසා මේ හානිය කරගන්න එපා. අනිවාර්යෙන්ම කෘත්‍රිමව හදන්න යන්න එපා. මොකද ඔයා ඒක හැදුවට වැඩක් නැහැ. එතනින් එහාට හොයන්න බෑනේ. කවුද බලන්නේ ඔයාගේ channel එක? බලන්න කෙනෙක් නැහැනේ. ඒක නිසා ඒක ඉබේ වැඩි වෙන්න දෙන්න. ඉබේ වැඩි වුණොත් තමයි මේක සාර්ථක වෙන්නේ. මොකද ඔය fake watch time වගේ එක මම ඉස්සර channel එකක test කරලා තියෙන පැය 10ක් විතර අරගෙන තියෙනවා. හැබැයි ඒක තේරුමක් නැහැ. මොකද ඒක තමන් කල්පනා කරලා බැලුවොත් තමන්ට තේරෙනවා මේක මේ බොරුවක්. ඒ කියන්නේ මමම රවට්ට ගත්තා වගේ. හැබැයි කවුරුවත් දෙන්නේ නැහැ. ඊට පස්සේ ඕගොල්ලෝ මොකද කරන්නේ? මේ watch time ඒව fake හදපු නිසා reach එක බහිනවා. දැන් views නැහැ, revenue නැහැ. ඔයා මොකද ගන්නේ? ඔයාම ad බලන්න පටන් ගන්නවා. ඔන්න ඔයාම ad බලන්න පටන් ගන්නකොට YouTube එකෙන් අඳුර ගන්නවා මේක කවුද බලන්නේ කියලා. අඳුර ගන්න පුළුවන් ඒක ඇත්තටම බැලුවද නැත්නම් හිතලම බැලුවද කියලා. කියන්නේ අරමුණ වෙන අරමුණකට. ඒ කියන්නේ මේක revenue එකක් ගන්න ඕන නිසා. අන්න එහෙම වුණ ගමන් අනිවාර්යෙන් ඔයාගේ monetization disable වෙනවා. සම්පූර්ණයෙන්ම disable වෙනවා. ඔයාට link කරන්නවත් බෑ වෙනත් AdSense එකක්වත්. ඒ කියන්නේ ඒක හදන්න බෑ. ඒ විදිහට තමයි එන්නේ. ඒක හදන්න ගියත් ලොකු කට්ටක් ගන්න ඕන. මම එහෙම සමහර ඒවා try කරලා දිනවා. සමහර ඒවායි ඒ customer ගේ පැත්තෙන් මට තොරතුරු නැති නිසා එහෙම බැරි වෙලා තියෙනවා. ඉතින් කොහොමවත් ඒක හදන්න බෑම කියලා හිතාගෙන වැඩ කරොත් හොඳයි. මොකද ඒක අමාරුම දෙයක්. මොකද ඒගොල්ලොන්ගේ නීතිවලට පිටින් ඒවා ඇඩ් ක්ලික් කරන්න ගිහිල්ලා වීඩියෝ බලන්න ගිහිල්ලා ප්‍රශ්නයක් ආවොත් කොහොමත් ඒගොල්ලෝ කැමති නැහැ.
YouTube ඉස්සෙල්ලා ඔයාට කැමති විදියට වැඩ කරාට දැන් YouTube වැඩ කරන්නේ YouTube එකට ඕන විදියට. කලින් කට්ටිය නෑ. දැන් YouTube එක ඕන කට්ටිය ඉන්නවා. ඒක නිසා දැන් YouTube එකට ඕන විදියට තමයි ඔක්කොම සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒකේ නීති තදයි සහ ඒක හොඳ තැනක් කරන්න තමයි ඒගොල්ලෝ නිතරම නීති එකතු කරන්න කියලා ඒගොල්ලොම සඳහන් කරලා තියෙනවා. ඉතින් කොහොමවත් මේ තොරතුරු ටික මම හිතනවා ඔයගොල්ලෝ වැදගත් වෙයි කියලා. මම මේ කියපු දේවල් වල මීට වඩා දේවල් තියෙනවා ඇත්තට. මම මේ කෙටියෙන් කිව්වේ. ඉතින් මොන හරි දේවල් තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයගොල්ලෝ කතා කරන්න පුළුවන්. රිප්ලයි නම් ගොඩක් වෙලාට අඩුවේවි මේ දවස්වල. කොහොමුණත් ඔයගොල්ලන්ට ඊට අමතරව මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට සර්විස් එකක් විදියට ලබා ගන්න අවශ්‍ය නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම විස්තර කරලා තියෙනවා. ඔයාලට 2 step verification එකේ AdSense එකේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් channel එක check කරගන්න වගේ දේවල් අවශ්‍ය නම් හැබැයි බොරු දේවල් නේ. ඔය subscribe හදන ඒවා watch time හදන ඒවට නම් එන්න එපා. මං ඒව කරන්නේ නැහැ. හරි දේවල් තමයි. එතකොට ඔයාට tax form එකේ AdSense එකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කැපෙනවා වැඩි නම් ඒවා අඩු කරගන්න. ඒවා හරි විදියට මං ඒ දේවල් සියලුම දේවල් කරලා දෙන්න. හැබැයි මුදලක් අය කරනවා. ඊට අමතරව ඔයාට එහෙම වියදම් කිරීමක් කරන්න බැරි වගේ කවුරු හරි ඉන්නවා නම් YouTube එකේ වීඩියෝස් තියෙනවා. ඒව ක්‍රමක්‍රමයෙන් බලාගෙන ඇවිල්ලා ඔයාට ඒව ඉගෙනගෙන ඔයාගේ channel එක හදාගෙන යන්න පුළුවන්. ඉතින් ඒක බැරි කෙනෙක් සහ වියදම් ගන්න පුළුවන් කෙනෙක් නම් time එක නැති කෙනෙක් නම් ඔයාලට මාව contact කරගන්න පුළුවන්. පහළ description එකේ ඔයාලට contact number එක තියෙනවා. මොකද හිතන්නේ වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් like කරන්න අමතක කරන්න එපා. subscribe කරලා නැත්නම් subscribe කරලා එහා තියෙන bell icon click කරලා දිගටම ඔයගොල්ලෝට මේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන්. මේ channel එක කතා කරන්නේ YouTube සම්බන්ධ videos විතරයි. ඒ වගේම comment කරන්න පහල comment section එකේ share කරන යාළුවෝ අතර මේ වගේ තවත් වීඩියෝ එකකින් හමුදුරු සුබ දවසක්. අපි අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.